ඉතා සුන්දර අලංකාරත්වයෙන් අනුවන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය වැඩි කරන දකුණු ආසියාවේ විශාලතම ගොවිපළට තමයි ඔන්න අපි ආවේ. Hi travelers! ඔන්න ඉතින් අද අපි යන්නේ පුංචි නවසීලන්තෙට. ඇයි කියලා දන්නවද? අඹේවෙල නිව්සීලන්ඩ් ෆාම් එක බලන්න තමයි යන්නේ. මේ ඔයාලට පේනව ඇති ෆාම් එකට යන දෙපැත්තේ තියෙන ගස් කොළන් වල ලස්සන කොළ පාට ගතිය, ලා තන්නිල්ල වගේම හරිම ලස්සන පරිසරයක් ක්ලයිමේට් එක හින්දා ගොඩාක් ලස්සනයි. ඉතින් ලංකාවද කියලා කියන්නත් බැරි තරමට ලස්සනයි. ඒකයි පුංචි නවසීලන්තෙට අපි යනවා කියලා මුලින්ම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වේ. අපි සිරිපාදි ගිහිල්ලා ආපු ගමන් තමයි මේ නුවරඑළිය ආවේ. ඉතින් අපිට කකුල් ටිකක් රිදෙනවා, ඒ වගේම මහන්සි ටිකක්. ඒත් මේ අඹේවෙල ෆාම් එක බලන්න ඕනිම කියලා අපි හිතුවා. මොකද මෙතන ගොඩාක් ලස්සන තැනක්. මෙතනට එන්න බැරි අයත් ඉන්නවනේ. ඉතින් ඒ අයටත් මේ අපේ බ්ලොග් එක බලලා ඒගොල්ලන්ටත් මෙතන සුන්දරත්වය ගේන්න ඕනි කියලා හිතපු නිසායි අපි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. අඹේවෙලට යන හැම වාහනයක්ම මෙතනින් විසබීජහරණය කරලා තමයි යන්න ඕනේ. ඔන්න ඉතින් අපිත් විසබීජහරණය කරගත්තා. ඉතින් ඔයාලට මේ නෝටිස් වලින් බලා ගන්න පුළුවන් ටිකට් ප්‍රයිසස් කොහොමද කියලා, ඒ වගේම තමයි ගවයන්ට කිරි දෙන වෙලාවල් කොහොමද කියලා මේ හැම විස්තරයක්ම මෙතනින් දැනගන්න පුළුවන්. මෙතන ඉන්න එළදෙන කිරි දුවා ගන්න කාලේ ඉනතුරු මෙන්න මේගොල්ලෝ රැඳිලා ඉන්න ස්ථානය තමයි මෙන්න මෙතන. ඉතින් මේගොල්ලන්ට හැම පහසුකම්ක්ම තියෙනවා මෙතන. ෆෑන් දාලා තියෙනවා, ඒ වගේම තමයි පිට කසා ගන්න කොසු වගේ දේවල් හයි කරලා තියෙනවා. ඒ වගේම තමයි ගොම ඉවත් කරන්න මැෂින් වලින් තමයි මෙතන හදලා තියෙන්නේ. ඒ වගේම හරිම පහසුවට මේගොල්ලන්ට මෙතන රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් පරිසරය බලන්න මාරම ලස්සනක් මෙතන තියෙන්නේ. මෙහි මල් ගොඩාක් ලස්සන පිපිලා තියෙනවා. මොකද ක්ලයිමේට් එක ගොඩාක් හොඳයි. ඉතින් මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ එළුපට්ටිය බලන්න.
කරකවල තියෙන්නේ වැස්ස ගෙන්න වගේ කොහොම වෙයිද දන්නේ නැහැ බලන්න. වැස්සත් ඉවරයි. ස්ට්‍රොබෙරි ෆාම් එකක් බලන්න යන්න බලාගෙන ඉන්නවා. අපි මෙන්න මෙතනින් ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් මිල්ක් බිව්වා. මෙතනින් චීස් වර්ග ගන්න පුළුවන්. ඒ වගේම තමයි යෝගට් ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ආවොත් මෙතනට අනිවාර්යෙන්ම ඇවිල්ලා කැමති දෙයක් try කරලා බලන්න. හරිම රසයි. නැවුම් විදිහට තමයි මෙතනින් ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මෙතනින් යන්න තමයි හදන්නේ. අඹේවල ෆාම් එකේ ගොඩක් දේවල් දැනගත්තා. හරිම ලස්සනයි. මෙතන ගවයෝ ඉන්නවා. ඒ වගේම තමයි එළුවෝ ඉන්නවා. හාවෝ ගොඩක් සත්තු මෙතන ඉන්නවා. පල්ලෙහා ලොකු ඒරියා එකක් තමයි තියෙන්නේ. පල්ලෙහා ෆාම් එක උඩත් ෆාම් එක දෙකම තියෙන අපි බලලා මෙතනින් දැන් යනවා අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකට තමයි දැන් ඊට පස්සේ යන්නේ. ඔන්න අපි ආවා ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න. මෙතනින් ටිකට් එකක් ගත්තා. දැන් එන්ට්‍රන්ස් එකකින් ඇතුල් වෙලා වැස්සක් ළඟම එනවා කියලා පේනවා. අහස දැක්කහම අස කළුම කළුයි. අද නම් මෙතන සෙනග ටිකක් වැඩි. ඉස්කෝල ළමයිත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතනින් පල්ලෙහාට ගිහාන් පස්සේ තමයි ස්ට්‍රෝබෙරි පැල ගොඩාක් බලන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි එක එක විවිධ වර්ගයේ බෙරිස් තියෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි තමයි ගොඩක් තියෙන්නේ මෙතන. ගොඩක් අය මේවා අලලා කඩලා විනාශ කරනවා. පැල කඩන්න එපා. මේවා ආරක්ෂා කරගන්න ඕනි. ඒ වගේම මෙතන පැල කැඩුවොත් එක ගෙඩියක් කැඩුවොත් රුපියල් 500ක දඩයක් ගහනවා කියලා බෝඩුත් ගහලා තියෙනවා. ඉතින් ඒවා කඩලා විනාශ කරන්න එපා කියලා ඔයගලගෙන් ඉල්ලන්නේ. ඉතින් මේ තියෙන්නේ බ්ලැක්බෙරිස් ගොඩක් ගණන්. මෙතනින් ඇතුළට යන්න දෙන්නේ නැහැ කාටවත්. මේ ගෙඩි කඩා ගන්න කැමති අය ගෙඩි කඩන්න අවශ්‍ය අය පමණයි මෙතනින් ඇතුළට යන්නේ. යම්කිසි මුදලක් ගෙවලා තමයි මේ ගෙඩි කඩා ගන්න පුළුවන්.